ඒ අයියා අපේ මිදුලත් පොඩ්ඩක් අතු කාලා දෙනවද? කියපන් මේකේ තිබ්බ සල්ලි ගත්තේ කවුද කියලා? දන්නේ අම්මේ. උඹ දන්නේ නැතුව කොහමද මේකේ තිබ්බ සල්ලි කො? ඇයි අම්මේ මොකද කෑ ගහන්නේ? පුතා මේකේ සල්ලි නැහැ. හැම තිස්සෙම බලද්දි මේකේ සල්ලි අඩු වෙලා. මට මේකට විසඳුමක් ඕනේ. ඇත්ත කියපන් තම්ස නේද ගත්ත සල්ලි? අනේ අම්මේ මං ගත්තේ නෑ අම්මේ. මං තමයි ගත්තේ අම්මේ. මං උඹට කියලා තියනව නේද? මගේ පර්ස් එක ගන්න එපා කියලා. උඹ මේ පර්ස් එක කල්ලින් ඉඳද කොහෙද අපි මහපාරට වැටෙන තත්ත්වෙන් ඉන්නේ. උඹ දැන් මේ ගෙදරට සාපයක්ද කොහෙද? ඇයි බං මෙහෙම වද දෙන්නේ අපිට? කරුමක්කාරයෝ මැරලවත් ඵලයන්කෝ. මම මෙච්චර මහන්සිලා හම්බ කරන සල්ලි උඹ ලොකු මහත්තයෙක් වගේ වියදම් කරන්න. උඹ ගෙදර විදෙම්ට කීයක් හරි හම්බ කරලා දීලා තියෙනවද? හම්බ කරන්න උඹට පුළුවන්ද? ෂික් අපව මරාගෙන කණ්ඩාපු එකේ කියන්න මල්ලි. අනේ මං සල්ලි ගත්තේ සෝරි අයියා. අම්මා දැනගත්තොත් මට ගහයි අයියේ. ඔයා ගත්ත කියලා දැනගත්තොත් බනිනව මිසක් ගහන්න නෑනේ. ඔයාට ඔය ලෙඩේ තියෙන හින්දා. ඒකයි මං කියන්න එපා කිව්වේ අයියේ. කමක් නෑ මල්ලි. අම්මනේ. ඔයාට බැනපු විදිහට මට ගොඩක් දුකයි අයියේ. මං දැන් ඒවට හුරු වෙලා ඉන්නේ. අම්මා කොහොමත් එහෙම මට බයිනවනේ. අම්මා පවුනේ. අම්මා කොච්චර මාන්සි වෙනවද? මං ආයේ එහෙම කරන්නේ නෑ අයියේ. අයියේ දුක් වෙන්න එපා. බයිනකොටත් පුතා කියලා කතා කරන්නේ. උඹ තම්සේ එහෙමයි. ඒ තරමට මං එපා කරපු එකේ. ඇත්තනේ ඉතින් අම්මත් කියන්නේ මගෙන් කිසි ප්‍රයෝජනයක් නෑනේ. රස්සාවක් කරන් හරියම අම්මට පඩියන්නේ නෑ. එකත් එක්ක මල්ලි මට කවුද මල්ලි රස්සාවක් දෙන්නේ? අයියේ ඔයා ගාව ෆෝන් එකක් තියෙනවනේ. ඒකේ මොනව හරි ඉගෙන ගන්නකෝ. අම්මේ පුතේ ඉන්න ලෑස්ති වෙලා ඉවරයි. පොඩ්ඩක් වරෙන්කෝ. අයියා දැන් ගෙවල් එහෙම හොඳට හදා වාහනයකුත් අරන් කොහොමද අයියා ඔයාලගේ ජීවිත මේ විදිහට වෙනස් වුනේ? ට්‍රේඩින් කරලා තමයි ගොඩ ගියේ. ට්‍රේඩින් මාත් ට්‍රේඩින් කරා අයියා. හරියට ප්‍රොෆිට් එකක් ගන්න බැරි වුණානේ. මල්ලි ඔයා ඉස්සෙල්ලා හරියට ට්‍රේඩින් ඉගෙන ගන්න ඕනේ. එක බුරු ප්‍රෝසෙස් වලට රැවිట్లా කාලේ නාස්ති නොකර ට්‍රේඩින් ඉගෙන ගන්න හොඳම තැනක් තමයි DSA ඇකඩමි කියන්නේ. ලංකාවේ ළමයි 80000කට වැඩි පිරිසක් ගොඩ දාපු ලංකාවේ ලොකුම ට්‍රේඩින්